ඔන්න දුවේ පුතේ ළමා ලෝකයේ වෙනුවෙන් ලස්සන කතන්දරයක් අරගෙන අදත් අපි ඔයාලා හමු වෙනවා. අද කතන්දරය තමයි දුවේ පුතේ අලි බබා සහ කුඹි පැටියා. ඉතින් දුවේ පුතේ ඉස්සර කාලේ එකමත් එක රටක ලස්සන වනාන්තරයක් තිබුණා. ඒ කැලෑවේ සතුටින් ජීවත් වුණු අලි පවුලක් හිටියා. මේ අලි අම්මටයි තාත්තටයි චූටි පැටියෙක් හිටියා. එයාගේ නම තමයි ටිකිරි. මෙයා හරිම සතුටින් තමයි ජීවත් වුනේ. ඉතින් මෙයාලා පුරුද්දක් විදියට හැමදාම උදේට සෙල්ලම් කරනවා. ඔන්න ඉතින් එදත් එහෙම සෙල්ලම් කරන්න ගියපු දවසක්. එයා හරිම සතුටින් සෙල්ලම් කරා. එක වේලාවක් යන විට ටිකිරිට තේරුණා එයාත් තනි වෙලා කියලා. දැන් මේ චූටි අලි පැටියට හරිම බයක් හිතර දැනුණා. දැන් ඉතින් එයා සෙල්ලම් කරන එක නතර කරලා හොඳටම අඬන්න පටන් ගත්තා. ඉතින් මේ අලි බබා අඬන සද්දෙට කුඹි පැටියෙක් එතනට ආවා. යාළුවේ, ඇයි ඔයා අඬන්නේ? අනේ බලන්නකෝ, මගේ අම්මත් නැහැ, යාළුවොත් නැහැ. දැන් මම තනි වෙලා මම කොහොමද ගෙදර යන්නේ? අයියෝ, ඔයා අඬන්න එපා. මටත් දුක හිතෙනවා. අපි ඔයාගේ අම්මා හොයාගමුකෝ. මම ඔයාට උදව් කරන්නම්. අනේ කොච්චර හොඳද? මගේ හිතට දැන් නම් බය නැහැ. ඔයා මා එක්ක ඉන්නවනේ. මගේ අම්මා, තාත්තා, නෑදෑයෝ, යාළුවෝ මේ ළඟ ඉන්නවා. අපි ඒ අයගෙන් උදව් ගමු. හොඳයි. අපි ගිහින් එයාලටත් මේ ගැන කියමු. ඔන්න දුවේ පුතේ දැන් ඉතින් මේ යාළුවෝ දෙන්න එකතු වෙලා කුඹි පැටියාගේ නෑදෑයෝ ළඟට ගියා. ආනේ කවුද පුතේ මේ? බලන්නකො මෙයාගේ ලොකු. මට නම් ටිකක් බයත් වගේ. ඔව් අම්මේ, මෙයා ලොකු වුණාට හරිම හොඳයි. මම සෙල්ලම් කරනකොට මම දැක්කා මෙයා ගහක් ළඟ ඉඳගෙන අඬනවා. ඉතින් මම මෙයාව එක්කගෙන ආවා. ඉතින් ඒත් ඇයි පුතේ මෙයා ඇඬුවේ? මෙයා කැලේ අතරමං වෙලා අම්මේ. මෙයාට මෙයාගේ අම්මයි යාළුවෝයි හොයාගන්න බැරි වෙලා. එහෙමද පුතේ? අපි මෙයාට උදව් කරමු. දැන් මෙයාට බඩගිනි ඇති. මොනවා හරි කන්න දෙන්නකෝ ඉස්සෙල්ලාම. එන්න යාළුවේ, අපි කෑම කමු. ඒක නම් හොඳ අදහසක්. මම හරිම බඩගින්නේ තමයි හිටියේ. ඉතින් දුවේ පුතේ මේ අලි පැටියා අර කුඹි පවුලේ එකතු කරපු කෑම හරිම ආසාවෙන් කෑවා. දැන් එයාගේ බඩත් පිරිලා. දැන් එයාට හොඳ යාළුවෙකුත් එයාගේ පවුලේ අයත් ඉන්නවා. දැන් ටිකිට දුක ටිකක් අඩු වුණා. හරිද පුතේ? යාළුවා කෑම කාලා ඉවරද? ඌ අම්මේ. මට මේ පැටියාගේ නම අහන්නත් අමතක වුණානේ. මොකද්ද පුතේ නම? නැන්දේ. මගේ නම ටිකිරි. ලස්සන නමක්නේ. අපි ටිකිරි පුතාගේ අම්මයි යාළුවයි හොයන්න මේ දැම්ම පිටත් වෙනවා. මෙහෙම කියපු කුඹි අම්මා පැටවුම් දෙන්නත් කුඹි පවුලේ අයත් සමග ටිකිරිගේ අම්මා හොයන්න පිටත් වුණා. මම දැන් නෑදෑයෝ එක්ක පේලියට යනවා. ඔය දෙන්න අපේ පස්සෙන් එන්න ඕනේ. ටිකිරි පුතේ, ඔයාලා කොයි හරියද සෙල්ලම් කළේ කියලා අපිට පෙන්වන්න. හරි නැන්දේ. ඔහොම යන්කෝ, මම පෙන්නන්නම්. ඉතින් මේ අය අර ටිකිරි පෙන්නපු පාර දිගේ ඇවිදගෙන ඈතට ගියා. ඔහොම යන විට එක පාරටම ටිකිරි අන්න නැන්දේ. අපේ අම්මා මාව හැමතැනම හොයනවා. අපි ඉක්මනට ඒ පැත්තට යමු. කොහෙද පුතේ? මට නම් පේන්නේ නැහැ. අර නැන්දේ. ඈතින් ශබ්දයක් ඇහෙනවනේ. ඒ අපේ අම්මගේ කටහඬ. අනේ මට ඉක්මනට අම්මා ළඟට යන්න ඕනේ. හරි අපි ඉක්මනට යමුකෝ පුතේ. අන්න අපේ අම්මා ඉන්නවා. අපි ඉක්මනට ඒ පැත්තට යමු. කලබල වෙන්න එපා ටිකිරි පුතේ. දැන් ඔයාගේ අම්මා ඉන්නවනේ. අපි හිමීට එතනට යමු. ඉතින් දුවේ පුතේ මේ ටිකිරි දැකපු අම්මට හරිම සතුටුයි. එයා ටිකිරිව තුරුළු කරගෙන හොඳට මෑඬුවා. අලි අම්මට දැන් හරිම සතුටුයි. ටිකිරි පුතේ, ඔයාට මොකද වුනේ? ඔයා කොහොමද මෙතනට ආවේ? අම්මේ, මේ මගේ කුඹි යාළුවයි එයාගේ අම්මයි පවුලේ අයයි. මෙයාලා තමයි මට අම්මා ළඟට එන්න උදව් කළේ. අනේ කොයි තරම් ලොකු උදව්වද මේ අය අපිට කළේ. මම කොහොම ස්තුති කරන්නද මේ අයට. ඔයාලට ගොඩාක් පින් මගේ පුතා හොයලා දුන්නට. අද ඉඳලා අපි හොඳ යාළුවෝ. කුඹි පුතේ, ඔයා හරි හොඳ කෙනෙක්. අද ඉඳලා ඔයා තමයි මගේ පුතාගේ හොඳම යාළුවා. අපි හැමෝම එකතු වෙලා මේ සතුට සමරමු. ඔයාලා හැමෝම එන්න ඕනේ අද හවස අපේ ගෙදර.
හැමෝටම කෑම බීම අද රැට අපේ ගෙදරින්. බොහොම ස්තුතියි අලිරාලහාමි. අපි මේ සතුට සමරමු. අද සවසට අපි හැමෝම එන්නම්. ඉතින් දුවේ පුතේ හවසට නැවතත් මේ පවුල්වල අය සතුට සමරන්න එකතු වෙන අදහසින් දෙගොල්ලම සතුටින් විසිර ගියා. එහෙමනම් දුවේ පුතේ ළමා ලෝකයේ වෙනුවෙන් ලස්සන කතන්දර අරගෙන නැවතත් අපි ඔයාලා හමු වෙන්නම්. එතකම් සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ.